හරි. අපි අද ත්‍රිකෝණ සූත්‍ර කියන මාතෘකාව ගැන කතා කරමු. හරි. එතකොට මේක ත්‍රිකෝණමිතිය අවසාන මාතෘකාව. පැහැදිලිද? ඒ කියන්නේ මෙතනින් ත්‍රිකෝණමිතිය අවසానයි. තියරි පාර්ට් එක ඒ උනාට ගණන් හදලා මදි. අපි ගණන් සෑහෙන ප්‍රමාණයක් හදන්න ඕනේ. නමුත් මෙන්න මේ ත්‍රිකෝණ සූත්‍ර කියන එක තමයි ත්‍රිකෝණමිතිය අවසාන පාඩම. හරි. රයිට්. එතකොට අපි මේකෙදි ඉගෙන ගන්නේ ත්‍රිකෝණ වලින් කොහොමද ත්‍රිකෝණමිතික ගණන් හදන්නේ කියලා. රයිට් බලන්න. හරි. ඔක්කොම කරන්න කලින් මම ත්‍රිකෝණ ගැන පොඩ්ඩක් කතා කරලා ඉන්නේ. හරි? රයිට්. එතකොට අපි දාගමු මාතෘකාවක් ත්‍රිකෝණයක සම්මත අංකනය. ත්‍රිකෝණයක සම්මත අංකනය. රයිට්. හරි. එන්න මේක තමයි පළවෙනි අනුමාතෘකාව. රයිට්. දැන් මම කියලා දෙන්නම් ත්‍රිකෝණයක සම්මත අංකනය කියන්නේ මොකක්ද කියලා. හරි. එතකොට දැන් ඔන්න මම ත්‍රිකෝණයක් අඳිනවා. රයිට්. ඔන්න ත්‍රිකෝණයක් ඇඳලා. රයිට්. කැමති විදිහකට අඳින්න ඔයා. හරි. ඔන්න මම ත්‍රිකෝණයක් ඇඳලා. සාධාරණ ත්‍රිකෝණයක්. එතකොට මම මෙතන A කියලා දාන්නම්, මෙතන B කියලා දාන්නම්, මෙතන C කියලා දාන්නම්. හරි. ඔන්න ඔය විදිහට ශීර්ෂ ටික ලකුණු කරාට පස්සේ මෙන්න මේ කැපිටල් A කෝණයට ඉස්සරහින් ඉන්න පාදේ මම ලකුණු කරනවා සිම්පල් A කියලා. මෙන්න මේ කැපිටල් B කියන කතිර කෝණයට ඉස්සරහින් ඉන්න පාදේ මම ලකුණු කරනවා සිම්පල් B කියලා. මෙන්න මේ කැපිටල් C කියන කෝණයට ඉස්සරහින් ඉන්න පාදේ මම ලකුණු කරනවා සිම්පල් C කියලා. රයිට්. ඔන්න ඕකට තමයි අපි කියන්නේ ත්‍රිකෝණයක සම්මත අංකනය කියලා. පැහැදිලිද? රයිට්. එතකොට ත්‍රිකෝණයක සම්මත අංකනය කියන්නේ මේකයි. අපි පොඩි කරුණකුත් ලියාගමු ඒක යටතේ. ත්‍රිකෝණයේ කෝණ ත්‍රිකෝණයේ කෝණ කැපිටල් ඉංග්‍රීසි අකුරු වලින්ද ත්‍රිකෝණයේ පාදවල දිග එම පාදයට ඉදිරියෙන් නැති කෝණයේ අනුරූප සිම්පල් ඉංග්‍රීසි අකුරු වලින්ද අංකනය කිරීම. යම් ත්‍රිකෝණයක සම්මත අංකනය ලෙස හැඳින්වේ. හරි. රයිට්. ඔන්න ඕකට තමයි ත්‍රිකෝණයක සම්මත අංකනය කියලා කියන්නේ. රයිට්. අපි දැන් ත්‍රිකෝණයක් ගැන තව සුවිශේෂී කාරණයක් ඉගෙන ගමු. මේක නම් ඉතින් එච්චර මේ ලොකු දෙයක් නෙමේ. හරි. අපි දන්නවනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි කියලා. රයිට්. එතකොට අන්නේ සම්බන්ධතාවයත් අපි මේ පාඩමේදී යොදා ගන්නවා ගණන් හදන්න. රයිට්. රයිට්. එතකොට ඕනෑම ත්‍රිකෝණයක
අභ්‍යන්තර කෝණ තුනෙහි ඓක්‍ය අංශක 180ක් වේ. අංශක 180ක් වෙනවා. right? මෙම සම්බන්ධතාවය ත්‍රිකෝණමිතියේදී ගැටලු විසඳීම සඳහා යොදා ගැනේ. ABC ත්‍රිකෝණයක් සලකමු. එවිට capital A ධන capital B ධන capital C සමානයි 5 වේ. හරි. ඔන්න ඕක තමයි අභ්‍යන්තර කෝණ තුනේ එකතු. 5 කියන්නේ 180. right. දැන් අපි මේ capital A ධන capital B ධන capital C සමානයි 5 කියන සම්බන්ධතාවය පාවිච්චි කරලා ගණන් ටිකක් හදමු. right. අපි ලියමු දැන් මෙම සම්බන්ධතාවය යොදා ගනිමින් ගැටලු කිහිපයක් විසඳමු. හරි. ඒක යටතේ පළවෙනි ගාන. right. බලන්න පළවෙනි ගාන. මම උදාහරණ ගානක් ගන්නම්. right. මේක තමයි පළවෙනි උදාහරණ ගාන. හරි. A ධන B ධන C සමානයි 5 යන සම්බන්ධතාවය උපයෝගී කරගනිමින් tan A ධන tan B ධන tan C සමානයි tan A වතාවක් tan B වතාවක් tan C බව පෙන්වන්න. right. හරි. ඔන්න ඔක තමයි අපේ පළවෙනි ගාන. right. හරි හදමු. right. බලන්න. එතකොට මට යොදා ගන්න කියන සම්බන්ධතාවය මොකද්ද? A එකතු කිරීම B එකතු කිරීම C සමානයි 5 කියන සම්බන්ධතාවය. right. ඔතනින් තමයි පටන් ගන්න. right. බලන්න හදන විදිය. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් A එකතු කිරීම B සමානයි 5 ඍණ C කියලා දාගන්න. A එකතු කිරීම B සමානයි 5 අඩු කිරීම C. හරි. එතකොට දැන් මේ සම්පූර්ණ ගානෙම පෙන්වන්න තියෙන ප්‍රකාශනයේ තියෙන්නේ tan වලින්නේ. එහෙනම් දෙපැත්තෙම tan ත්‍රිකෝණමිතික අනුපාතය ගන්න. එතකොට මේ පැත්තේ නෝ tan A ධන B සමානයි tan 5 අඩු කිරීම C. tan 5 අඩු කිරීම C කියලා එනවා. එහෙනම් මෙතනින් මේ බලන්න tan A ධන tan B යට එනවා එක ඍණ tan A tan B සමානයි tan 5 ඍණ C කියලා කියන්නේ අපි දන්නවා දෙවන වෘත්ත පාදකයේ මොකද වෙන්නේ? දෙවන වෘත්ත පාදකයේ මොකද වෙන්නේ? tan ඍණයි. එහෙනම් මෙතනින් එන්නේ ඍණ tan C. ඍණ tan C. right. එතකොට ත්‍රිකෝණමිතිය පළවෙනි පාඩමේ කොටස් උවමනා වෙනවා. හරි. වෘත්ත පාදකවල දැනුම අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ ගණන් හදන්න. right.
දැන් මෙතනදී මොකද වෙන්නේ? හරි. ඔන්න මම tan A ධන tan B යට තියෙන එක්කෙනාගෙන් හරස් ගුණ කරනවා. එතකොට මට එනවා ඍණ tan C ධන tan A tan B tan C. ඔතනින් මට ඍණ tan C මේ පැත්තට ගත්තාම එනවා tan A ධන tan B ධන tan C සමානයි tan A tan B tan C කියලා අවසාන උත්තරේ. right. අපි දෙවනි ගානකුත් හදමු. හරි. ඔන්න දෙවනි ගාන. බලන්න. හරි. මෙන්න මේක තමයි දෙවනි ගාන. A ධන B ධන C සමානයි 5 යන සම්බන්ධතාවය උපයෝගී කරගනිමින් හරි tan A බෙදීම 2 tan B බෙදීම 2 ධන tan B බෙදීම 2 tan C බෙදීම 2 tan C බෙදීම 2 tan A බෙදීම 2 සමානයි 1 බව සාධනය කරන්න. බව පෙන්වන්න. හරි ඔන්න ඕක තමයි දෙවනි ගාන. හරි බලන්න කරන විදිහ. මට ගන්න කියලා තියෙන සම්බන්ධතාවය මොකද්ද? A ධන B ධන C සමානයි 5 කියන සම්බන්ධතාවය. right. එතකොට දැන් මේකෙදී මට ආයෙමත් A ධන B සමානයි 5 ඍණ C කියලා ගත්ත හැකි. ඇයි මම එහෙම ගන්නේ? දැන් මට A ධන B ධන C සමානයි 5 කියන සම්බන්ධතාවයේ දෙපැත්තට tan දාලත් ඕක හදාගන්න පුළුවන්. නමුත් අපිට කෝණ තුනක tan ප්‍රසාරණය ගන්නවට වඩා කෝණ දෙකක tan ප්‍රසාරණය ගන්න එක ලේසි හින්දා තමයි C කියන කෝණය එහා පැත්තට දාලා ඉවර වෙලා මම tan අනුපාතය ගන්න දෙපැත්තම. එහෙම නැත්නම් මට කෝණ තුනක ප්‍රසාරණයක් ගන්න වෙනවා. tan A ධන B ධන C ගේ ප්‍රසාරණය මට ගන්න වෙනවනේ. හරි. අන්න ඒ හින්දා තමයි මම C කියන එක නා එහා පැත්තට දාලා ඉවරලා එතකොට tan 5 ඍණ C කියලා කියන්නේ ඍණ tan C කියලා එනවනේ. හරි. අන්නේ විශේෂ සම්බන්ධතාවය ගන්න තමයි මම C කියන එක්කෙනාව එහා පැත්තට දාන්නේ. හරි. එතකොට දැන් මට මේ ගාන හදලා තියෙන්නේ පේනවද A බෙදීම 2 B බෙදීම 2 C බෙදීම 2 කියන අර්ධ කෝණ වලින්. එහෙනම් මම දැන් මෙන්න මේකේ දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට මොකද වෙන්නේ? A බෙදීම 2 ධන B බෙදීම 2 සමාන වෙනවා 5 බෙදීම 2 අඩු කිරීම C බෙදීම 2ට. පැහැදිලිද? හරි. එතකොට දැන් මෙතන tan පාවිච්චි කරලා තියෙන ත්‍රිකෝණමිතික අනුපාතය. එහෙනම් දෙපැත්තටම මම tan දානවා ඔන්න. tan A බෙදීම 2 ධන B බෙදීම 2 සමානයි tan 5 බෙදීම 2 අඩු කිරීම C බෙදීම 2. හරි. එතකොට right මම මේක ප්‍රසාරණය කරනවා. එතකොට එනවා tan A බෙදීම 2 ධන tan B බෙදීම 2 එක ඍණ tan A බෙදීම 2 tan B බෙදීම 2. හරි. සමානයි tan 5 බෙදීම 2 ඍණ C බෙදීම 2යි තියෙන්නේ. හරි අපි දන්නවා එතකොට පළවෙනි වෘත්තපාදකේ ඉන්නේ. පළවෙනි වෘත්තපාදකේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ ධනයි. හැබැයි 5 බෙදීම 2ත් එක්ක ඉද්දී ත්‍රිකෝණමිතික අනුපාතය වෙනස් වෙනවා. මෙහා cot බවට පත් වෙනවා. එතකොට cot C බෙදීම 2 තමයි එන්නේ. හරි.
right. එතකොට මට tan a බෙදීම 2 ධන tan b බෙදීම 2 බෙදීම 1 ඍණ tan a බෙදීම 2 tan b බෙදීම 2 සමානයි cot c බෙදීම 2 කියන්නේ ඒකට tan c බෙදීම 2. right. එතකොට දැන් මෙන්න මේක මට හරස් ගුණ කරන්න පුළුවන් tan c බෙදීම 2කින්. එතකොට මෙතනින් එනවා tan a බෙදීම 2 tan c බෙදීම 2 ධන tan b බෙදීම 2 tan c බෙදීම 2 සමානයි 1 ඍණ tan a බෙදීම 2 tan b බෙදීම 2. හරි. එතකොට මට පුළුවන් tan a බෙදීම 2 tan b බෙදීම 2 මේ පැත්තට ගන්න අරන් ඉවරලා ප්‍රකාශනය ලියුව හැකි මට මෙන්න මෙහෙම tan b බෙදීම 2 tan c බෙදීම 2 ධන tan a බෙදීම 2 tan c බෙදීම 2 සමානයි 1යි කියලා. ඔන්න මට පෙන්වන්න තියෙන උත්තරේ අරන් තියෙනවා. right. හරි. අපි තුන්වෙනි ගානකුත් හදමු. තුන්වෙනි ගාන. right බලන්න තුන්වෙනි ගාන මොකක්ද කියලා. right මෙන්න මේක තමයි තුන්වෙනි ගාන. හරි. මෙන්න මේක තමයි තුන්වෙනි ගාන බලන්න. right. අපි තුන්වෙනි ගානකට යන්න කලින් පොඩි දේවල් ටිකක් ඉගෙනගෙන ඉමු. හරි. පොඩි දේවල් ටිකක් ඉගෙනගෙන ඉමු. right බලන්න. අපි දන්නවා a ධන b ධන c කියලා කියන්නේ අංශක 180යි නැත්නම් රේඩියන් 5 වෙනවා. right. හරි. right. එතකොට සටහන කියලා දාන්න. a ධන b ධන c සමානයි 5 කියලා මට සම්බන්ධතාවයක් තියෙනවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි. හරි. එතකොට දැන් මට මෙතනින් a ධන b සමානයි 5 ඍණ c කියලා ගන්න පුළුවන්. a ධන b සමානයි 5 ඍණ c කියලා ගන්න පුළුවන්. එතකොට දැන් මේකට මම sin දැම්මොත් එහෙම sin a ධන b කියලා කියන්නේ මට එනවා sin 5 ඍණ c. එහෙනම් මට මෙතනින් sin a ධන b සමානයි කියලා එනවා sin 5 ඍණ c කියන්නේ දෙවනි වෘත්තපාදකයේ sin ධනයි sin c. එහෙනම් sin a ධන b සමාන වෙනවා sin c ට. right. ඕක තමයි පළවෙනි සම්බන්ධතාවය. right. අපි යන් දෙවෙනි සම්බන්ධතාවයට. හරි. මම දැන් මේ a ධන b සමානයි 5 ඍණ c කියන එකට cos දානවා. එතකොට cos a ධන b සමාන වෙනවා cos 5 ඍණ c ට. cos 5 ඍණ c ට. හරි. එතකොට මොකද වෙන්නේ? මට cos a ධන b සමානයි කියලා එනවා cos කියන එක්කෙනා දෙවනි වෘත්තපාදකයේදී ඍණයි. එහෙනම් මෙතනින් එන්නේ ඍණ cos c කියලා. ඍණ cos c කියලා. right. ඉතින් ඔන්න ඔය විදිහට අපිට 5 ගෙන් යම් කෝණයක් අඩු කරපුවාම sin සහ cos ත්‍රිකෝණමිතික අනුපාත වලට ඔන්න ඔය විදිහට තමයි ගලපලා ගන්න වෙන්නේ. සමහර අවස්ථාවලදී මෙන්න මේ සම්බන්ධතා දෙක වැදගත් වෙනවා.
හරි. එතකොට දැන් ඔය a ධන b මාරු වෙලා තියෙන්න පුළුවන්. හරි. රයිට්. මෙතන a ධන b මාරු වෙලා තියෙන්න පුළුවන්. පැහැදිලිද මං කියන්නේ? සමහරට උතන b ධන c තියෙන්න පුළුවන්. සමහරට උතන a ධන c තියෙන්න පුළුවන්. හරි. එතකොට ඒක මාරු වෙනකොට ගැළපෙන මෙන්න මෙතෙන්ට ගැළපෙන කෝණය ඔයගොල්ලෝ දාන්න දැනගෙන ඉන්න ඕනේ. රයිට්. අපි ඕකට අදාළව ගණන් ටිකක් හදලා බලමු. රයිට්. එතකොට අපි අද දවසේ හදන තුන්වෙනි ගාන මේක. මේ වීඩියෝ එකේ හදන තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන නේද? ඔව් තුන්වෙනි ගාන. රයිට්. හරි බලන්න. a ධන b ධන c සමානයි 5. a ධන b ධන c සමානයි 5. කියන සම්බන්ධතාවය පාවිච්චි කරලා තමයි දැන් මේ ගාන හදන්න යන්නේ. රයිට් බලන්න. උපයෝගී කරගනිමින් මෙන්න මේක තමයි පෙන්වන්න තියෙන්නේ. right sin දෙකක් a ධන sin දෙකක් b ධන sin දෙකක් c සමානයි 4ක් sin a sin b sin c. right බව පෙන්වන්න. හරි. බලන්න කරන විදිහ. හරි. දැන් මට ගන්න කියලා තියෙන සම්බන්ධතාවය මොකද්ද? a ධන b ධන c සමානයි 5. හරි. එතකොට මට මෙතනින් මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. හරි? right. මේ බලන්නකෝ. අපි ගමු මෙන්න මේ මට පෙන්වන්න තියෙන ප්‍රකාශනයේ left hand side එක. ඔන්න මම left hand side එක ගත්තා. left hand side එකේ ඉන්නේ sin දෙකක් a sin දෙකක් b sin දෙකක් c. හරි. එතකොට මෙන්න මේකේ දැන් මට පුළුවන් කැමැති දෙකක් අල්ලගෙන ඉවරලා මේක හෝ මේක වෙන්න පුළුවන් නැත්නම් මේක හරි වෙන්න පුළුවන්. හරි. ඔන්න ඔහොම කැමැති දෙකක් අල්ලලා ඉවර වෙලා CD සූත්‍රය යොදන්න පුළුවන්. හරි. අපි පළවෙනි දෙක අල්ලලා ඉවරලා CD සූත්‍රය යොදමු. එතකොට එන්නේ 2යි sin එකතුවක් නේ කියන්නේ sin cos ගුණිතයක්. sin a ධන b cos a ඍණ b ධන මට sin දෙකක් c කෙනෙක් කෙනා ලියන්න පුළුවන් 2ක් sin c cos c විදිහට. හරි. 2ක් sin c cos c විදිහට ලියන්න පුළුවන්. right. එතකොට මේ බලන්නකෝ. ඔන්න දැන් තියෙනවා අපේ තරු සම්බන්ධතාවය. මෙන්න මේ තරු සම්බන්ධතාවය තියෙනවා. right. මම තරුවෙන් මොකද කරන්නේ? a ධන b කියන එක නා උක්ත කරගන්නවා. a ධන b කියන්නේ එතකොට එනවා මට 5 ඍණ c කියලා. එතකොට sin a ධන b කියලා කියන්නේ sin a ධන b කියන්නේ sin 5 ඍණ c කියලා එනවා. හරි. sin a ධන b කියන්නේ sin 5 ඍණ c කියලා එනවා. එහෙනම් එතනින් sin a ධන b සමානයි කියලා මට එනවා. අපි දන්නවා දෙවනි වෘත්තපාදකයේ sin ධනයි sin c කියලා. right. එහෙනම් මෙන්න මෙතෙන්ට sin c කියලා ආදේශ කරන්න පුළුවන්. right. එතකොට මොකද වෙන්නේ? 2ක් sin c cos a ඍණ b ධන 2ක් sin c. දැන් මේ බලන්න මෙන්න මෙතන cos c කියන එක්කෙනා ඉන්නවා. හරි. මේ බලන්නකෝ. ඔන්න මම දැන් මට a ධන b සමානයි 5 ඍණ c කියලා අවිල්ලා තියෙනවනේ. මම මේකේ දෙපැත්තටම cos දානවා. එතකොට cos a ධන b සමානයි කියලා එනවා cos 5 ඍණ c. cos 5 ඍණ c. එතකොට cos 5 ඍණ c කියන්නේ මොකද්ද? cos 5 ඍණ c කියන්නේ මොකද්ද? හරි. දෙවනි වෘත්තපාදකේ ඉන්නේ ඍණයි. එතකොට එන්නේ ඍණ cos c කියලා. ඍණ cos c කියලා තමයි එන්නේ මට. හරි. ඍණ cos c. එහෙනම් මට
මෙන්න මේ cos c කියන තැනට දාන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ cos c තියෙන තැනට දාන්න පුළුවන් ඍණ cos a ධන b. ඍණ cos a ධන b කියලා. හරි. ඍණ cos a ධන b කියලා දාන්න පුළුවන්. එතකොට මට මෙතනින් මේ ප්‍රකාශනයෙන් දෙකක් sin c එළියට ගන්න පුළුවන්. ඔන්න මම දෙකක් sin c එළියට ගත්තා. මෙතනින් එනවා මට එතකොට cos a ඍණ b ඍණ cos a ධන b. cos a ඍණ b ඍණ cos a ධන b. right. එතකොට දැන් මේ බලන්න මෙන්න මේ කොටු අරහන ඇතුලේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? cos cos අන්තරයක්. හරි? cos cos අන්තරයක්. එතකොට මොකද කරන්න පුළුවන් අපිට දෙකක් sin c cos cos අන්තරයක් නම් අපි දන්නවා මොකක්ද දෙන්නේ? ඍණ දෙකක් sin sin ගුණිතයක්. එතකොට ඍණ දෙක දැම්ම හරි sin මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා දානවා. දෙන්න එකතු කරපුවාම දෙකක් ය දෙකෙන් බෙදුවාම a. මේ දෙන්න අඩු කරලා දෙකෙන් බෙදලා දානවා. එතකොට sin අඩු කරපුවාම ඍණ දෙකක් b. ඍණ දෙකක් b බෙදීම දෙක කියන්නේ ඍණ b කියලා එනවා. හරි? right. එතකොට අපි දන්නවා sin ඍණ b කියලා කියන්නේ හතරවෙනි වෘත්තපාදකයේ ඒක සමාන වෙනවා ඍණ sin b ට. එහෙනම් මෙතනින් 2 sin c ඍණ 2ක් sin a ඍණ sin b කියලා එනවා. හරි. එතකොට ඍණ 2යි ඍණයි සෙට් වුණාම ධන වෙනවා. එතකොට මෙතනින් එනවා දෙවරක් දෙක 4යි. 4යි sin a sin b sin c කියලා right hand side එක. ඔන්න මම left hand side එකෙන් right hand side එක ගත්තා. right. මම මේ ගාන පොඩ්ඩක් ආයසරයක් පැහැදිලි කරන්න. හරි? right. අපිට දීලා තියෙනවා සම්බන්ධතාවයක් ගන්න a ධන b ධන c සමානයි 5 කියලා. අර මම තරුවක් දාලා තියෙන්නේ. right. ඒ සම්බන්ධතාවය ගන්න කියලා තියෙනවා. හැබැයි මුලින්ම ওই සම්බන්ධතාවය අරන් තේරුමක් නැහැ. right. දැන් මම කරන්නේ මෙන්න මේ පෙන්වන්න තියෙන ප්‍රකාශනයේ left hand side එක ගන්නවා. ගාන හදාගෙන යද්දි තමයි තරු සම්බන්ධතාවය උපයෝගී කරගන්නේ මම. right. එතකොට left hand side එක අරගෙන ඉවර වෙලා left hand side එකේ ඉන්නේ sin 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 එකතුව. හරි. මම sin sin දෙන්නෙක් අල්ලගෙන ඉවර වෙලා CD සූත්‍රය යොදනවා. හරි. CD සූත්‍රය දුවහම කතාව වලට පැහැදිලිනේ. ඒ වගේම ඉතිරි වෙලා තියෙන sin දෙකක් c කියන එක්කෙනත් ප්‍රසාරණය කරලා ලියනවා දෙකක් sin c cos c කියලා. හරි. එතකොට a ධන b ධන c සමානයි 5 කියන තරුව සම්බන්ධතාවයෙන් මට එනවා a ධන b සමානයි 5 ඍණ c. එහෙනම් sin යෙදුවාම sin a ධන b සමානයි sin c කියලා අවසාන මෙව එක එනවා. ඊට පස්සේ ආයෙ මට a ධන b සමානයි 5 ඍණ c කියන එකට cos සම්බන්ධතාවය දුහාම cos a ධන b සමානයි ඍණ cos c කියලා එනවා. right. ඔන්න ඔය හොයාගත්ත දේවල් මං අර ප්‍රකාශනයට යොදනවා. එතකොට යෙදුවාම මට එතනින් දෙන්නටම පොදු විදිහට දෙකක් sin c එළියට ගත්ත හැකි. එතකොට කොටු අරහණක් ඇතුලේ cos a ඍණ b ඍණ cos a ධන b කියලා ප්‍රකාශනය එනවා. ඒක දැන් cos cos අන්තරයක්. cos cos අන්තරයන් අපි දන්නවා ඍණ දෙකක් sin sin ගුණිතයක් එන්නේ. right. ආයෙත් CD ඉස්සරහට යොදනවා. එතකොට මෙන්න මේ පියවර එනවා. ඊට පස්සේ අපි දන්නවා sin ඍණ b එකක් ඇවිල්ලා තියෙනවා. sin ඍණ b කියලා කියන්නේ දක්ෂිනාවර්තව මැන්න කෝණයක් හතරවෙනි වෘත්තපාදකයේ ඉන්නේ. එහෙනම් අපි දන්නවා sin ඍණ b කියන්නේ ඍණ sin b. ඒක ආදේශ කරපුවාම අපිට පෙන්වන්න තියෙන අවසාන උත්තරය එනවා right hand side එකෙන්. right. අපි තව ගානක් හදමු. හතරවෙනි ගාන. හරි? හතරවෙනි ගාන. මෙන්න මේක තමයි හතරවෙනි ගාන. right. sin දෙකක් a ධන sin දෙකක් b ඍණ sin දෙකක් c සමානයි 4ක් cos a cos b sin c බව පෙන්වන්න. ඊට පස්සේ a ධන
b ධන c සමානයි phi සම්බන්ධතාවය උපයෝගී කරගන්න. right ඔන්නෝක තමයි අද දවසේ හතරවෙනි ගාන. right එතකොට ඔන්න මම හතරවෙනි ගාන හදන්නයි යන්නේ. right හොඳට බලාගෙන ඉන්න. right මම දැන් මට පෙන්වන්න තියෙන ප්‍රකාශනයේ left hand side එක ගන්නවා. එතකොට left hand side එකේ ඉන්නේ sin 2ක් a ධන sin 2ක් b ඍණ sin 2ක් c. හරි. එතකොට ඔයාලට පැහැදිලි මෙතන අපිට ගන්න පුළුවන් එක්ක sin එකතුවක් නැත්නම් sin අන්තරයක්. right මම sin එකතුවක් ගන්නවා පළවෙනි දෙන්නගේ. එතකොට sin එකතුවක් අරගෙන ඉවරලා මට යොදන්න පුළුවන් 2ක් sin a ධන b cos a ඍණ b. ඊට පස්සේ මෙතනින් sin 2ක් c කියන එක ප්‍රසාරණය කරපුවාම 2ක් sin c cos c කියලා එනවා. right දැන් මම අන්න අර පාවිච්චි කරන්න කියන a ධන b ධන c සමානයි phi කියන සම්බන්ධතාවය ගන්නවා. right ඔතනින් මට a ධන b සමානයි phi ඍණ c කියලා එනවා. එහෙනම් මෙතනින් sin a ධන b සමානයි කියලා එනවා sin phi ඍණ c. එහෙනම් මෙතනින් sin a ධන b සමානයි කියලා එනවා sin c කියලා. right ওই විදිහටම cos a ධන b සමානයි cos phi ඍණ c කියලා එනවා. ඔතනින් cos a ධන b සමානයි ඍණ cos c කියලා එනවා. right දැන් මෙන්න මේ ගත්ත ප්‍රකාශන අන්න අර උඩ ප්‍රකාශනයට ආදේශ කරනවා. එතකොට මෙතනින් 2ක් sin a ධන b වෙනකොට මම දානවා sin c කියලා. cos a ඍණ b එහෙමම තියෙනවා. ඍණ දෙවරක් sin c කියන තැන එහෙමම තියෙනවා. cos c කියන තැනට දානවා ඍණ cos a ධන b. right එතකොට දැන් මෙතනින් දෙන්නගෙම 2ක් sin c එළියට ගත්ත හැකි. එතකොට කොටු වරහණක් ඇතුලේ මට එනවා cos a ඍණ b ධන cos a ධන b. right ඔතනින් 2ක් sin c මෙතන cos cos එකතුවක් තියෙනවා. අපි දන්නවා cos cos එකතුවක් නම් මොකද්ද? cos cos ගුණිතයක්. එතකොට දෙවරක් cos මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවාම එන්නේ මොකද්ද? දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවාම a එනවා. ඊට පස්සේ cos දෙන්න අඩු කරලා දෙකෙන් බෙදපුවාම එන්නේ ඍණ b. අපි දන්නවා cos ඍණ b කියලා කියන්නේ හතරවෙනි වෘත්තපාදකයේ හතරවෙනි වෘත්තපාදකයේ cos ධනයි. එහෙනම් මෙතනින් cos ඍණ b සමානයි cos b කියලා එනවා. එහෙනම් දෙකක් දෙවරක් දෙක හතරයිනේ. හතරක් cos a cos ඍණ b කියන තැන තමයි cos b sin c කියලා අවසාන right hand side එක එනවා. right තොරොන්න හතරවෙනි ගාන හදලා ඉවරයි. right ওই විදිහටම තවත් ගානක් අපි හදමු. right මේ බලන්න පස්වෙනි ගාන. right පස්වෙනි ගානෙත් කියලා තියෙනවා a ධන b ධන c සමානයි phi සම්බන්ධතාවය උපයෝගී කරගන්න right ඊට පස්සේ මෙන්න මේ ප්‍රකාශනය පෙන්වන්න කියලා තියෙනවා. cos 2ක් a ධන cos 2ක් b ධන නෙමෙයි ඍණ cos 2ක් c සමානයි 1 ඍණ 4ක් sin a sin b cos c බව සාධනය කරන්න. බව පෙන්වන්න.
රයිට්. ඔන්න ඕක තමයි පස්වෙනි ගාන. රයිට්. බලන්න කරන විදිහ. රයිට්. මම දැන් left hand side එක ගන්නවා. හරි. left hand side එක. left hand side එකේ ඉන්නවා cos 2k ධන cos 2b ඍණ cos 2c. right. එතකොට පුළුවන් මෙතන දැන් cos cos එකතුවක් නේ තියෙන්නේ. හරි. cos cos එකතුවක් නම් දෙවරක් cos cos ගුණිතයක් කියන්නේ. එතකොට මෙතන එනවා cos a ධන b cos a ඍණ b ඍණ cos 2c. right. එතකොට අපි දන්නවා a ධන b ධන c සමානයි 5. එහෙනම් මෙතනින් a ධන b සමානයි එනවා මට 5 ඍණ c කියලා. එහෙනම් cos a ධන b සමානයි cos 5 ඍණ c කියලා යන්නේ. එතනින් cos a ධන b සමානයි ඍණ cos c කියලා එනවා. ඍණ cos c කියලා මට එනවා. right. එතකොට මෙතන දැන් දෙකක් cos a ධන b තියෙනවා. හරි. එතකොට මෙතන දෙවරක් cos a ධන b වෙනකොට දැන් මෑකි ඍණ cos c. cos a ඍණ b එහෙමම තියෙනවා. හරි. දැන් මෙන්න මෙතන cos 2ක් c තියෙනවනේ. right. cos 2ක් c මම මෙන්න මේ විදිහට හදා ගන්නවා. කොහොමද? cos 2ක් c කෙනෙක් කෙනා මට ලියන්න පුළුවන් දෙකක් cos වර්ග c ඍණ 1 කියලා. ඇයි අපි දන්නවනේ cos 2ක් තීට සමාන වෙනවනේ දෙකක් cos වර්ග තීට ඍණ 1ට. එහෙනම් cos 2ක් c සමාන වෙනවා දෙකක් cos වර්ග c ඍණ 1ට. හරි. එතකොට මෙතනින් මට පුළුවන් ඍණ 2ක් cos c cos a ඍණ b ඍණ 2ක් cos වර්ග c ධන 1 කියලා ගන්න. එතකොට මෙන්න මේ පළවෙනි පද දෙක සලකලා ඉවරලා මට ඍණ 2ක් cos c කියන එක එළියට ගන්න පුළුවන්. එතකොට මෙතනින් එනවා cos a ඍණ b ධන cos c ධන 1. right. එතකොට මම දන්නවා cos c කියලා කියන්නේ ඍණ cos a ධන b නේ. හරි. cos a ධන b සමාන වෙනවනේ ඍණ cos c ට. එහෙනම් මේ බලන්නකෝ. මම මෙතන ඍණ 2යි cos c තියාගෙන ඉවර වෙලා මෙන්න මේ කොටුවරහන තුලට cos a ඍණ b ධන cos c කියන එකට මම දානවා දැන් ඍණ cos a ධන b. නැත්තම් ඒ වරහන සුළු කරන්න ක්‍රමයක් නැහැනේ. ධන 1. right. එතකොට දැන් මෙන්න මෙතන සුළු කරන්න යන්නේ මම ඍණ 2යි cos c. ඇතුලේ තියෙන්නේ ඔයාලට පැහැදිලි cos cos අන්තරයක් වෙනවා. මොකද මෙතන ඍණ එකක් නෙන්නේ. right. ඍණ ලකුණක් නෙන්නේ. එතකොට cos cos අන්තරයක් තියෙනවා. අපි දන්නවා cos cos අන්තරයක් නම් ඍණ 2ක් sin sin. හරි. ඍණ 2ක් sin sin. ගුණිතයක් එන්නේ. එතකොට පළවෙනි එක්කෙනයි දෙවෙනි එක්කෙනයි එකතු කරලා දෙකෙන් බෙදපුවාම sin a කියලා එනවා. ඊට පස්සේ පළවෙනි එක්කෙනාගෙන් දෙවෙනි එක්කෙනා අඩු කරපුවාම මොකක්ද එන්නේ? ඍණ 2ක් b එනවා. දෙකෙන් බෙදපුවාම ඍණ b. එහෙනම් sin ඍණ b ධන 1 කියලා එනවා. එතකොට මෙතනින් 4ක් sin a sin ඍණ b කියලා කියන්නේ ඍණ sin b. sin ඍණ b කියන්නේ ඍණ sin b වෙනවනේ. ඇයි 4 වෙනි වෘත්තපාදකයේනේ. 4ක් sin a ඍණ sin b cos c ධන 1 කියලා එනවා. එහෙනම් මට මෙයාව හදන්න පුළුවන් 1 ඍණ 4ක් sin a sin b cos c කියලා. එතකොට මේ ඇවිල්ලා තියෙන්නේ right hand side එක. හරි. right.
හරි. අපි 6 වෙනි ගාන හදමු. 6 වෙනි ගානක් හදමු. රයිට් බලන්න. මෙන්න මේක තමයි මගේ 6 වෙනි ගාන. හරි. cos A ධන cos B ධන cos C සමානයි 1 ධන 4ක් sin A බෙදීම 2 sin B බෙදීම 2 sin C බෙදීම 2 sin C බෙදීම 2 බව පෙන්වන්න තමයි තියෙන්නේ. හරි. එතකොට A ධන B ධන C සමානයි 5 කියන සම්බන්ධතාවයත් උපයෝගී කරගන්න කියලා දීලා තියෙනවා. right. හරි. දැන් ඔයාලා බලන්න හොඳට මෙන්න මේ පෙන්වන්න තියෙන ප්‍රකාශනයේ ඔක්කොම තියෙන්නේ අර්ධ කෝණ වලින්. හරි? අර්ධ කෝණ වලින්. එහෙනම් අපි ඉස්සරෝම වම් අත පැත්ත අර්ධ කෝණ බවට පත් කරගන්න ඕනේ. හරි? ඒ වගේම ඔක්කොම තියෙන්නේ සයින් වලින්. හරි? දකුණු අත පැත්තේ ඔක්කොම තියෙන්නේ සයින් වලින්. ඒ කියන්නේ වම් අත පැත්ත හදාගන්න ඕනේ සයින් වලට. right. හරි බලන්න කොහොමද කරන්න කියලා. මම left hand side එක ගන්නවා. left hand side එකේ ඉන්නේ cos A ධන cos B ධන cos C. right. එතකොට දැන් මට පුළුවන් මෙතනින් cos cos එකතුවක් ගන්න. එතකොට cos cos එකතුවක් ගත්තාම දෙවරක් cos A ධන B බෙදීම 2 නැත්නම් A බෙදීම 2යි B බෙදීම 2යි cos A බෙදීම 2 ඍණ B බෙදීම 2 කියලා යන්නේ. හරි. ඊට පස්සේ cos C කියලා තියෙනවා. හරි. cos C කියන එක මට හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් sin වලින් ඔක්කොම පෙන්වන්න තියෙන්නේ. එහෙනම් cos C කියන එක හදා ගන්න පුළුවන් මට 1 ඍණ 2ක් sin වර්ග C බෙදීම 2 බවට. 1 ඍණ 2ක් sin වර්ග C බෙදීම 2 බවට පත් කර ගන්න පුළුවන් cos C ව. හරි? අර අපි cos 2ක් x සමානයි 1 ඍණ 2ක් sin වර්ග x කියලා ගන්නෙ. අන්න ඒ විදිහට තමයි 1 ඍණ 2ක් sin වර්ග C බෙදීම 2 බවට පත් කර ගන්නවා cos C කියන එක. right. අපි දන්නවා A ධන B ධන C සමානයි 5. එහෙනම් මට එනවා A බෙදීම 2 ධන B බෙදීම 2 සමානයි 5 බෙදීම 2 ඍණ C බෙදීම 2. එහෙනම් මෙතනින් දෙපැත්තටම cos දැම්මොත් එහෙම cos A බෙදීම 2 ධන B බෙදීම 2 සමානයි cos 5 බෙදීම 2 ඍණ C බෙදීම 2. එහෙනම් මෙතනින් මට එනවා cos A බෙදීම 2 ධන B බෙදීම 2 සමානයි කියලා. right. sin cos 5 බෙදීම කියන්නේ 5 බෙදීම 2ත් එක්කදී cos sin වෙනවනේ. sin C බෙදීම 2යි. පළවෙනි වෘත්තපාදකින් තමයි දන්නමුනේ. ඔය විදිහටම sin වලටත් ගමු. sin A බෙදීම 2 ධන B බෙදීම 2 සමාන වෙනවා sin 5 බෙදීම 2 අඩු කිරීම C බෙදීම 2. right. එතකොට මොකද වෙන්නේ? මෙතනින් sin A බෙදීම 2 ධන B බෙදීම 2 සමානයි cos C බෙදීම 2යි කියලා එනවා. cos C බෙදීම 2යි කියලා එනවා. හරි. right. හරි බලන්න. right. එතකොට මට තියෙනවා දෙවරක් cos A බෙදීම 2 ධන B බෙදීම 2. එතෙන්ට දාන්න පුළුවන් sin C බෙදීම 2. cos A බෙදීම 2 අඩු කිරීම B බෙදීම 2. ධන නැත්තම් මට පුළුවන් මෙහෙම ලියන්න. ඍණ 2ක් sin වර්ග C බෙදීම 2 ධන 1. එහෙම ලියමුකෝ අපි. right.
පද දෙකක් මාරු කරලා ලිව්වා. හරි. එතකොට දැන් මෙතන මේ පළවෙනි පද දෙකෙන් මට 2ක් sin c බෙදීම 2ක් එළියට ගන්න පුළුවන්. හරි. 2ක් sin c බෙදීම 2ක් එළියට ගන්න පුළුවන්. එතකොට එනවා cos a බෙදීම 2 ඍණ b බෙදීම 2 ඍණ sin c බෙදීම 2 ධන 1. right. එතකොට මෙතනින් එනවා 2ක් sin c බෙදීම 2 cos a බෙදීම 2 ඍණ b බෙදීම 2 ඍණ sin c බෙදීම 2 වෙනුවට මට දැන් දාන්න පුළුවන් cos a බෙදීම 2 ධන b බෙදීම 2 ධන 1. right. එතකොට මෙතනින් 2ක් sin c බෙදීම 2 කියලා තියෙනවා ඉස්සරහා. මෙතන මේ දැන් තියෙන්නේ cos cos අන්තරයක්. cos cos අන්තරයක් නම් අපි දන්නවා ඍණ 2ක් sin sin ගුණිතයක් එන්නේ. ඍණ 2ක් sin sin. එතකොට දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා දැම්මහම එනවා දෙන්න එකතු කරපුවාම එන්නේ a දෙකෙන් බෙදපුවාම මේ බෙදීම 2යි. ඊට පස්සේ දෙන්න අඩු කරපුවාම ඍණ b එනවා. දෙකෙන් බෙදපුවාම ඍණ b බෙදීම 2 එනවා. ධන 1. හරි. එතකොට මෙතනින් 2ක් sin c බෙදීම 2 ඍණ දෙවරක් sin a බෙදීම 2 sin ඍණ b බෙදීම 2 ලිව්ව හැකි ඍණ sin b බෙදීම 2 කියලා. ධන 1. එහෙනම් අවසාන උත්තරය එනවා 4ක් sin a බෙදීම 2 sin b බෙදීම 2 sin c බෙදීම 2 ධන 1 සමානයි right hand side. ඔන්න අවසාන උත්තරේ ගත්තා. right hand side එක ගත්තා. ඔන්න දැන් අපි 6 වෙනි ගානක් හැදුවා. right. right. දැන් අපි යන් 7 වෙනි ගානට. හරි. 7 වෙනි ගාන. right බලන්න. මෙන්න මේක තමයි 7 වෙනි ගාන. right. sin වර්ග a ධන sin වර්ග b ඍණ sin වර්ග c සමානයි 2ක් sin a sin b cos c බව සාධනය කරන්නයි තියෙන්නේ. බව පෙන්වන්න. බව පෙන්වන්න. right. එතකොට අපිට ගන්න කියලා තියෙනවා මෙන්න මේ සම්බන්ධතාවය. right. බලන්න කොහොමද කරන්න කියලා. හරි. දැන් මෙතන sin වර්ග a sin වර්ග b sin වර්ග c තමයි left hand side එකේ ඉන්නේ. හරි. දැන් මට පුළුවන් දැන් මෙතන දකුණු අත පැත්තේ තියෙන්නේ sin a sin b cos c. හරි. වර්ග මුකුත් නැහැ. ඒ කියන්නේ වර්ග නැති කරගන්න ඕනේ. වර්ග නැති කරගන්නේ කොහොමද? මේ බලන්නකෝ. ඔයාලා දන්නවනේ cos 2ක් θ කියලා කියන්නේ හරි cos 2ක් θ කියලා කියන්නේ මොකද්ද? cos 2ක් θ සමානයි එක ඍණ 2ක් sin වර්ග θට. හරි. එක ඍණ 2ක් sin වර්ග θට සමානයි. එහෙනම් හරි බලන්න කරන වැඩේම right. දැන් මම left hand side එක ගන්නවා. එතකොට sin වර්ගය a ඉන්නේ. මම sin වර්ගයේ මෙහෙම කරනවා. එක ඍණ cos 2ක් a බෙදීම 2යි කියලා ගන්නවා. ඇයි අපි දන්නවනේ sin වර්ග θ සමානයි එක ඍණ cos 2ක් θ බෙදීම 2. හරි. එක ඍණ cos 2ක් θ බෙදීම 2. එහෙනම් sin වර්ගයේ a කියන එක ලියන්න පුළුවන් එක ඍණ cos 2ක් a බෙදීම 2යි. ධන sin වර්ගයේ b කියන එක නා මට ලියන්න පුළුවන්. හරි. කොහොමද?
එක ඍණ cos 2ක් b බෙදීම 2යි. එක ඍණ cos 2ක් b බෙදීම 2යි. හරි. දැන් එහා පැත්තේ දකුණු අත පැත්තේ ඉන්නේ cos c කියලා එක්කෙනෙක්. එහෙනම් cos c කියලා එක්කෙනෙක් ගන්න තියෙන්නේ කොහොමද? sin වර්ග c වලින්. මේ බලන්නකෝ. sin වර්ග c මට ලියන්න පුළුවන් එක ඍණ cos වර්ග c කියලා. එහෙනම් එක ඍණ cos වර්ග c කියලා මම ලියනවා මේක. right? හරි. දැන් මොකද කරන්නේ? right බලන්න කරන විදිහ. right. එතකොට හරි. මෙතනින් එනවා භාගය. ඍණ භාගයයි cos 2යි. ධන භාගය. ඍණ භාගයයි cos 2ක් b. ඍණ 1 ධන cos වර්ග c. හරි. මේ බලන්න. මෙන්න මේ භාගයයි මෙන්න මේ ඍණ එකට කැපිලා යනවා. එතකොට මට එනවා cos වර්ග c ගත්තාම ඉස්සරහට මෙතනින් මට හදාගත්ත හැකි ඍණ භාගයක් එළියට අරගෙන cos 2ක් ධන cos 2ක් b කියලා. right. දැන් මොකද කරන්නේ? හරි. cos වර්ග c ඔහොමම තියාගමුකෝ. ඍණ භාගයයි දැන් මෙතන තියෙන්නේ cos cos එකතුවක්. අපි දන්නවා cos cos එකතුවක් නම් දෙවරක් cos cos ගුණිතයක්. ඒතර මට එනවා cos a ධන b cos a ඍණ b. හරි. එතකොට දෙකට දෙක කැපිලා යනවා. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. එතකොට මෙතනින් cos වර්ග c ඍණ cos a ධන b cos a ඍණ b කියලා එනවා. හරි. බලන්න. මම දන්නවා a ධන b ධන c කියන්නේ 5. එහෙනම් a ධන b සමාන වෙනවා 5 ඍණ c ට. a ධන b සමාන වෙනවා 5 ඍණ c ට. එහෙනම් cos a ධන b සමාන වෙනවා cos 5 ඍණ c ට. right. එතකොට cos a ධන b සමාන වෙනවා cos 5 ඍණ c කියන්නේ දෙවන වෘත්ත පාදකයේ ඍණ cos c. හරි. එහෙනම් මේ බලන්නකෝ cos වර්ග c ඉන්නවා ප්‍රකාශනයේ. ඔන්න cos වර්ග c එහෙමව තියාගත්තා. cos a ධන b වෙනුවට මට දැන් දාන්න පුළුවන් ඍණ cos c. ඍණ cos c දැම්මම මෙතන ධන වෙනවා. ධන cos c වතාවක් cos a ඍණ b කියලා තමයි එන්නේ. එතකොට දැන් ප්‍රකාශන දෙකේම cos c එකක් එළියට ගන්න පුළුවන්. cos c එකක් එළියට ගත්තාම මෙතන එනවා cos c ධන cos a ඍණ b. එතකොට cos c කියන කෙනෙක් ඉන්නවා තව කොටු වරහණක් ඇතුලේ. එතකොට එතෙන්ට දැන් දානවා cos a ධන b. හැබැයි ඍණ cos a ධන b ධන cos a ඍණ b කියලා තමයි එන්නේ. හරි. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි මේ කොටු වරහණ ඇතුලේ ඉන්නේ cos cos අන්තරයක්. හරි. cos cos අන්තරයක් නම් මොකද්ද වෙන්නේ? ඍණ 2යි sin sin ගුණිතයක්. එතකොට දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා දැම්මහම එන්නේ a කියලා. ඊට පස්සේ දෙන්න අඩු කරලා දෙකෙන් බෙදලා දැම්මහම එන්නේ ඍණ b කියලා. හරි. sin ඍණ b කියන්නේ ඍණ sin b නේ. එහෙනම් මෙතනින් 4යි sin a sin b cos c කියලා right hand side එක එනවා. හරි. ඔන්න අපිට පෙන්වන්න කියන උත්තරය අපි අරන් ඉවනවා. හරි. right. හරි. හරි. තවත් ගානක් අපි හදමු. 8 වෙනි ගාන. right. මේ ගාන හදලා ඉවරලා අපි
ඉතිරි තියරි පාර්ට් එකට යන්. රයිට්? 8 වෙනි ගාන. 8 වෙනි ගානේ තියෙන්නේ මෙන්න මෙහෙම. sin b ධන 2ක් c ධන sin c ධන 2ක් a ධන sin a ධන 2ක් b සමානයි 4යි sin b ඍණ c බෙදීම 2 sin c ඍණ a බෙදීම 2 sin a ඍණ b බෙදීම 2 බව පෙන්වන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ සම්බන්ධතාවය උපයෝගී කරගන්නත් කියලා දීලා තියෙනවා. රයිට්. බලන්න කොහොමද පෙන්වන්නේ කියලා. හරි. මම left hand side එක ගන්නවා. left hand side එකේ ඉන්නේ කවුද? sin b ධන 2ක් c ධන sin c ධන 2ක් a ධන sin a ධන 2ක් b. හරි. එතකොට මට මෙතනින් හරි දෙන්නෙක් අල්ලලා ඉවර වෙලා right දෙන්නෙක් අල්ලලා cd දාන්න පුළුවන්. හැබැයි දෙන්නෙක් අල්ලලා cd දාද්දී පොඩ්ඩක් කල්පනාවෙන් දාන්න වෙනවා. හරි. cd දාන්න කලින් මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. හරි. හොඳට බලාගෙන ඉන්න. හරි. මම දන්නවා a ධන b ධන c කියන්නේ 5. හරි. a ධන b ධන c කියන්නේ 5. right. පළවෙනි තැන ඉන්නේ b ධන c කියන b ධන 2ක් c කියන කෝණයනේ. හරි. මම b ධන c කියන එක උක්ත කරගන්නම්. එතකොට මට එනවා 5 ඍණ a කියලා. b ධන c සමානයි 5 ඍණ a කියලා එනවා. හරි. එතකොට b ධන 2ක් c කියලා කියන්නේ 5 ඍණ a ධන c ට දෙපැත්තටම c එකතු කරපු එක නෙලා තියෙන්නේ. right. එතකොට b ධන 2ක් c සමානයි මට මේක ලියන්න පුළුවන් 5 ඍණ a ඍණ c කියලා. 5 ඍණ a ඍණ c. එහෙනම් දැන් ඔන්න sin b ධන 2ක් c මම ඔතනින් ගන්නවා. එතකොට මට එනවා sin 5 ඍණ a ඍණ c. එහෙනම් මෙතනින් එනවා sin a ඍණ c කියලා. sin a ඍණ c කියලා එනවා. ওই විදිහටම මට පුළුවන් sin c ධන 2ක් a කියන එක්කිනාටත් ගන්න මොකද්ද ගන්න පුළුවන්? sin b ඍණ a කියලා ගන්න පුළුවන්. sin b ඍණ a කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ওই විදිහටම sin a ධන 2ක් b කියන එක්කිනාට මොකද්ද ගන්න පුළුවන්? මට ගන්න පුළුවන් sin c ඍණ b කියලා. sin c ඍණ b කියලා ගන්න පුළුවන්. එහෙනම් මට අර වම් අත පැත්තේ left hand side එක හදාගන්න පුළුවන් sin a ඍණ c ධන sin b ඍණ a ධන sin c ඍණ b කියලා. හරි. ඔන්න ඔහම හදාගන්න පුළුවන්. right. එහෙම හදාගෙන ඉවරලා මම මෙන්න මෙහෙම කරනවා වැඩක්. හරි. මේ බලන්නකෝ. මම දැන් දෙන්නෙක් අල්ල ගන්නවා. හරි. දෙන්නෙක් අල්ලලා CD දානවා. right. මම මෙයාවයි අල්ලලා CD දාන්න. එතකොට මට මෙතනින් එනවා 2ක් sin මේකයි අල්ලගත්තාම
දැන් sin sin එකතුවක් නේ තියෙන්නේ. sin cos ගුණිතයක්. දෙන්න අල්ලගත්තාම දෙන්න එකතු කරපුවාම මොකද වෙන්නේ? ඒට ඒ කැපිලා යනවා. b ඍණ c කියලා ඉන්නේ. එතකොට b ඍණ c බෙදීම දෙකක් කියලා එනවා. දෙන්න එකතු කරපුවාම cos දෙන්න අඩු කරනවා. දෙන්න අඩු කරපුවාම මට එන්නේ දෙකක්ගේ ධන b ඍණ c බෙදීම දෙකක් කියලා. හරි? ඊට පස්සේ දැන් sin c ඍණ b කියන එක කෙනා මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. දෙකක් sin c ඍණ b cos c ඍණ b. එකක් sin c ඍණ b cos c ඍණ b කියලා ලියන්න පුළුවන්. හරි. c ඍණ b බෙදීම දෙකයි sorry. ධන දෙකක් sin c ඍණ b බෙදීම දෙකයි cos c ඍණ b බෙදීම දෙකයි. හරි. එතකොට දැන් මට මෙතනින් මෙහෙම දෙයක් ලියන්න පුළුවන්. sin c ඍණ b බෙදීම දෙකක් කියලා තියෙනවනේ නේ. sin c ඍණ b බෙදීම දෙක කියන එක මට හදන්න පුළුවන් මෙන්න මෙහෙම. sin c ඍණ b බෙදීම දෙක කියන්නේ මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. sin එතනින් ඍණ එකක් එළියට අරගෙන ඉවරලා b ඍණ c බෙදීම දෙක කියලා ගන්න පුළුවන්. sin ඍණ b ඍණ c බෙදීම දෙක. එතකොට මේ ඉන්නේ හතරවෙනි වෘත්ත පාදකයේ කෝණය. එතකොට හතරවෙනි වෘත්ත පාදකයේ sin ඍණයිනේ. එහෙනම් මට මෙතනින් එනවා ඍණ sin b ඍණ c බෙදීම දෙකයි. හරි. හරි. right මම එහෙම හදාගත්තා. එතකොට කොසුත් ওই විදිහටම හදාගමුකෝ එහෙනම්. cos c ඍණ b බෙදීම දෙක. cos c ඍණ b බෙදීම දෙක කියන්නේ එතකොට මෙතනින් ඍණ එකක් ගත්තාම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. cos නම් අවුලක් වෙන්නේ නැහනේ. හතරවෙනි වෘත්ත පාදකයේ cos තනයිනේ. b ඍණ c බෙදීම දෙකම තමයි. හරි. එහෙනම් මෙතනින් දෙකක් sin b ඍණ c බෙදීම දෙක cos දෙකක්ගේ ධන b ඍණ c බෙදීම දෙක මෙතන එනවා ඍණ දෙකක් sin b ඍණ c බෙදීම දෙක cos b ඍණ c බෙදීම දෙක. හරි. ඒතකොට මෙතනින් දෙකක් එළියට ගත්තාම දෙකයි sin b ඍණ c බෙදීම දෙකක්ම එළියට ගත්තා හැකි. එතකොට මෙතන කොටු වරහණක් ඇතුළේ එනවා cos දෙකක්ගේ ධන b ඍණ c බෙදීම දෙකයි. ඍණ cos b ඍණ c බෙදීම දෙකයි. හරි. එතකොට right. දැන් මම වරහණක් කොටු වරහණ ඇතුලේ තියෙන ඕගොල්ලන්ට පැහැදිලි cos අන්තරයක් කියලා. cos අන්තරයක් නම් මොකද වෙන්නේ? ඍණ දෙකක් sin නේ. ඍණ දෙකයි sin දෙන්න එකතු කරා. දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා දානවා. දෙන්න එකතු කරපුවාම c ට c කැපෙනවා. sorry b ට කැපෙන්නේ නැහනේ. දෙන්න එකතු කරපුවාම කැපෙනවද? right බලන්න. sin
මෙන්න මෙතන ඍණ බීනිය දෙන්න ඕනේ. හරි. දෙන්න අඩු කරපුවාම ඍණ බීනිය එන්න ඕනේ. එතනත් ඍණ බී එතකොට. ඍණ බී එන්න ඕනේ. රයිට්. එතකොට දෙන්න එකතු කරපුවාම මෙතනදී P ට B කැපිලා යනවා. දෙකක් A ඍණ දෙකක් C බෙදීම 2 කියලා එන්නේ. එතකොට A ඍණ C බෙදීම 2යි කියලා එනවා. A ඍණ C බෙදීම 2යි. දෙන්න එකතු කරනවා. දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා දැම්මා. හරි. එතකොට A ඍණ C බෙදීම 2යි. ඊට පස්සේ sin දෙන්න අඩු කරනවා. දෙන්න අඩු කරපුවාම C ට C නේ කැපෙන්නේ. එතකොට එන්නේ A ඍණ B බෙදීම 2යි. හරිද? ඔව්නේ. දෙන්න අඩු කරපුවාම A ඍණ B බෙදීම 2යි. හරි. ඔව්. එතකොට මෙතනින් එනවා දැන් මෙතන ඍණ ලකුණක් ඉතුරුලා තියෙනවා. ඍණ දෙකක් තියෙනවානේ. රයිට්. අපිට පෙන්වන්න තියෙන උත්තරේ තියෙන්නේ B ඍණ C බෙදීම 2. ඒක ඇවිල්ලා තියෙනවා අපිට. ඊළඟට තියෙනවා C ඍණ A බෙදීම 2. C ඍණ A බෙදීම 2 ඇවිල්ලා නැහැ. A ඍණ B බෙදීම 2ත් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට මට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. 2යි sin B ඍණ C බෙදීම 2 ඍණ 2යි මෙතන sin ඍණ එකක් එළියට අරගෙන ඉවරලා C ඍණ A බෙදීම 2 කියලා දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ sin A ඍණ B බෙදීම 2 තියෙනවා. එතකොට sin ඍණ C ඍණ A බෙදීම 2 කියන්නේ ඍණ sin C ඍණ A බෙදීම 2නේ. රයිට්. එතකොට මෙතනින් 4යි sin B ඍණ C බෙදීම 2 වතාවක් sin C ඍණ A බෙදීම 2 වතාවක් sin A ඍණ B බෙදීම 2 කියලා අවසාන උත්තරේ එනවා. right hand side. හරි. තනිකර තියෙන CD යොදන්න. right. කල්පනා කර කර CD යොදන්නයි තියෙන්නේ. හරි. ඔන්න අපි right hand side එකත් එතකොට පෙන්නුවා. right. එච්චර ලොකු අමාරුවක් නම් තිබ්බේ නෑ ඇත්තටම. හරි. පොඩ්ඩක් කල්පනා කරන්න තිබ්බේ ගාන දෙපාරක් තුන් පාරක් හදද්දී ඔක ඉබේටම සෙට් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. හරි. right. හරි. එතකොට අපි ඔන්න ගණන් 8ක් හැදුවා. right. මම යන්නම් ඊළඟ තියරි පාර්ට් එකට. හරි. ලියා ගන්න ඊළඟ තියරි පාර්ට් එක sin සූත්‍රය. මොකද්ද? sin සූත්‍රය. sin සූත්‍රය. මේ පාටි ලියනවට වඩා පැහැදිලි අර කහ පාටි ලියන එක. sin සූත්‍රය. හරි. right. මේ බලන්නකෝ. මෙන්න මේකට තමයි sin සූත්‍රය කියලා කියන්නේ. මම ඔන්න ත්‍රිකෝණයක් අඳිනවා. කැමති ත්‍රිකෝණයක්. එතකොට මම මෙතන A කියලා දාන්නම්, B කියලා දාන්නම්, C කියලා දාන්නම්. එතකොට සම්මතාංකණයෙන් මෙතන simple A, මෙතන simple B, මෙතන simple C. හරි. මෙතනදී මාර ලස්සන සම්බන්ධතාවයක් එනවා. ඒකට තමයි අපි කියන්නේ sin සූත්‍රය කියලා. හරි. බලන්න. මොකක්ද මේ ලස්සන සම්බන්ධතාවය කියලා? මොකද දන්නවද මේ සම්බන්ධතාවය? හරි. මෙතනදී sin A බෙදීම simple A. ඒ කියන්නේ A කෝණයේ sin ත්‍රිකෝණමිතික අනුපාතයේ බෙදීම simple A පාදයේ දිග සමාන වෙනවා sin capital B බෙදීම simple B ට සමාන වෙනවා sin capital C බෙදීම simple C සමානයි නියතයක්. හරි. ඒ කියන්නේ කෝණයක් අල්ලගත්තාම ඒ කෝණයේ sin අගය ඒ කෝණයට ඉස්සරහින් ඉන්න පාදයේ දිගෙන් බෙදුවාම එන්න අගය
නියත අගයක්. හරි? රයිට්. ඔන්න ඕකට තමයි අපි කියන්නේ සයින් සූත්‍රය කියලා. එන්න මේක තමයි සයින් සූත්‍රය. හරි? ඕකට තමයි අපි කියන්නේ සයින් සූත්‍රය කියලා. හරි. එතකොට දැන් මෙන්න මේ සයින් සූත්‍රය ඕනෑම ත්‍රිකෝණයකට ඇත්තයි. හරි? මේ සයින් සූත්‍රය ඕනෑම ත්‍රිකෝණයකට සත්‍ය ප්‍රකාශනයක්. සයින් සූත්‍රය ඕනෑම ත්‍රිකෝණයක් සඳහා සත්‍ය ප්‍රකාශනයකි. සත්‍ය ප්‍රකාශනයකි. හරි. එතකොට දැන් මේක ඕනම ත්‍රිකෝණයක් සඳහා සත්‍ය ප්‍රකාශනයක්නේ. එහෙනම් අපි මේ ප්‍රකාශනය එම නිසා මෙම සයින් ප්‍රමේය සාධනය කිරීමට ඇති විට විටක පහත ත්‍රිකෝණ වර්ග තුනට සාධනය කර පෙන්විය යුතුයි. අපි දන්නවා අපිට කියනවා සයින් සූත්‍රය ඕනෑම ත්‍රිකෝණයක් සඳහා සත්‍ය සූත්‍රයක්, සත්‍ය ප්‍රකාශනයක්. එහෙනම් ඕනෑම ත්‍රිකෝණයකට සත්‍යයි නම් අපි මෙන්න මේ ත්‍රිකෝණ තුනට සත්‍යයි කියලා පෙන්වන්න ඕනේ. ඒ ත්‍රිකෝණ තුනට සත්‍යයි කියලා පෙන්වුවොත් එහෙම ඕනෑම ත්‍රිකෝණයකට සත්‍ය වෙනවා. පළවෙනි ත්‍රිකෝණය තමයි සුළුකෝණී ත්‍රිකෝණය. සුළුකෝණී ත්‍රිකෝණය. දෙවැනි එක තමයි ඍජුකෝණී ත්‍රිකෝණය. තුන්වෙනි එක තමයි මහා කෝණී ත්‍රිකෝණය. මහා කෝණී ත්‍රිකෝණය. සුළුකෝණී, ඍජුකෝණී, මහා කෝණී. විභාගයේදී අපිට කිව්වොත් සයින් සූත්‍රය සාධනය කර පෙන්වන්න කියලා අපි ඔන්න ওই ත්‍රිකෝණ වර්ග තුන ඇඳලා ඉවර වෙලා ওই ත්‍රිකෝණ වර්ග තුනට වෙන වෙනම සයින් ප්‍රමේය සාධනය කරලා පෙන්වන්න ඕනේ. හරි. රයිට්. අපි දැන් ඔන්න ඔය ත්‍රිකෝණ තුනට සාධනය කරලා පෙන්නමු. හරි. අපි ලියමු සාධනය. සාධනය. රෝමන් එක සුළුකෝණී ත්‍රිකෝණයක් සඳහා. සුළුකෝණී ත්‍රිකෝණයක් සඳහා. හරි බලන්න. ඔන්න මම සුළුකෝණී ත්‍රිකෝණයක් අඳිනවා. හරි. ඔන්න මම සුළුකෝණී ත්‍රිකෝණයක් අඳිනවා. සුළුකෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ මේ ත්‍රිකෝණය ඇතුලේ ඉන්න සියලුම කෝණ අංශක 90කට වඩා කුඩයි. රයිට්. එතකොට සුළුකෝණී ත්‍රිකෝණයක් ඇඳලි ඉවරලා මම මේක සම්මත අංකණයෙන් ලකුණු කරනවා. රයිට් බලන්න. A B C මේක සිම්පල් A, මේක සිම්පල් B, මේක සිම්පල් C. ඊට පස්සේ කැමති ශීර්ෂයක් අල්ලගෙන ඒ ශීර්ෂයේ ඉඳන් එයාට සම්මුඛ පාදයට ලම්බකයක් නිර්මාණය කරන්න. ලම්බකයක්. හරි ඔන්න මම ලම්බකයක් නිර්මාණය කරා. හරි. රයිට්. දැන් ඔන්න පොඩි විභේදන කතාවක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ පාද විභේදනය කරන්නනේ. රයිට්. පාද විභේදනය කරන්න දන්නවා. එතකොට මෙන්න මේ ලම්බකෝස H කියලා ගමු. හරි. එතකොට මේ H කියන ලම්බකෝස සමාන වෙනවා C sin B ට. simple C sin B කියන කෝණයට සමාන වෙනවා. හරි. C වතාවක් sin B. ඒ වගේම simple H කියන එක්කෙනා සමාන වෙනවා B
sin capital C ට b sin c ට සමාන වෙනවා. එහෙනම් මෙතනින් මට ලියන්න පුළුවන් හරි මෙතනින් මට ලියන්න පුළුවන් c sin b සමානයි b sin c. එහෙනම් මෙතනින් එනවා මොකද්ද sin b බෙදීම simple b සමානයි sin c බෙදීම simple c. sin b බෙදීම b සමානයි sin c බෙදීම c. හරි. ඔය විදිහටම එලෙසම මට පෙන්වන්න පුළුවන් sin a බෙදීම a සමානයි sin b බෙදීම b. ඒ වගේම sin a බෙදීම a සමානයි sin c බෙදීම c. එහෙනම් අපිට අවසානයේ එනවා එම නිසා sin a බෙදීම a සමානයි sin b බෙදීම b සමානයි sin c බෙදීම c සමානයි නියතයක් කියලා. හරි. ඔන්න මම සුළු කෝණී ත්‍රිකෝණයකට sin ප්‍රමේය සාධනය කරා. හරි. right. ඔන්න මම දැන් ඍජු කෝණී ත්‍රිකෝණයක් කරා යනවා. right. එතකොට ඔන්න මම දැන් සාධනය කරන්න යන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයකට. හරි. රෝමන් 2 ඍජු කෝණී ත්‍රිකෝණයක් සඳහා. right. ඍජු කෝණී ත්‍රිකෝණයක් අඳිමු. ඔන්න මම ඍජු කෝණී ත්‍රිකෝණයක් අඳිනවා. හරි. මෙතන අංශක 90. A B C. මෙතන simple A, මෙතන simple B, මෙතන simple C. හරි. එහෙනම් මේ බලන්න. දැන් මෙතන ලම්බකයක් අදින්න දෙයක් නැහැ. දැනටමත් ලම්බකයක් තියෙනවා. AB කියන්නේ ලම්බකයිනේ. right. එතකොට ඔන්න මම දැන් මේකට sin ප්‍රමේය සාධනය කරන්නයි යන්නේ. right. එතකොට මෙතනදී මට පුළුවන් මෙන්න මෙහෙම විභේදනය කරන්න. C සමාන වෙනවා B sin c ට. C සමාන වෙනවා B sin c ට. හරි. simple B sin c ට. right. එතකොට මේ බලන්නකෝ. මට මෙතනින් ගන්න පුළුවන් B සමානයි කියලා නැත්තම් එකයට B සමානයි කියලා එකයට B සමානයි sin c බෙදීම simple c. හරි. එක කියලා කියන්නේ මට ලියන්න පුළුවන් sin phi බෙදීම 2යි. එක කියන්නේ sin phi බෙදීම 2 බෙදීම b සමාන වෙනවා sin c බෙදීම c. එතකොට sin phi බෙදීම 2 කියන්නේ ඔයාලට පැහැදිලි sin b ට. b කෝණයගේ අංශක 90යිනේ. එතකොට sin බෙදීම b sin b බෙදීම b සමාන වෙනවා sin c බෙදීම simple c ට. එලෙසම මොකද වෙන්නේ? එලෙසම right මෙන්න මේ ප්‍රකාශන දෙක එනවා මට. එලෙසම මෙන්න මේ ප්‍රකාශන දෙක මට ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ මෙතනින්? එම නිසා sin a බෙදීම a සමානයි sin b බෙදීම b සමානයි sin c බෙදීම c සමානයි නියතයක් කියලා එනවා. හරි. එතකොට ඔන්න ඍජු කෝණී ත්‍රිකෝණයකටත් මම මේක සාධනය කරලා පෙන්නුවා. දැන් අපි යන් මහා කෝණී ත්‍රිකෝණයකට මේක සාධනය කරන්න.
මහා කෝණී ත්‍රිකෝණයකට. right. ඔන්න මහා කෝණී ත්‍රිකෝණයකට සාධනය කරන්නයි යන්නේ. රෝමන් 3 මහා කෝණී ත්‍රිකෝණය. right. ඔන්න මහා කෝණී ත්‍රිකෝණයක් මං අඳින්නයි යන්නේ. හරි. මහා කෝණී ත්‍රිකෝණයක් මං අඳින්නයි යන්නේ. මහා කෝණී ත්‍රිකෝණයක් ඇඳ හැකි මෙන්න මේ විදිහට. right. හරි. ඔන්න මහා කෝණී ත්‍රිකෝණයක් මං ඇඳා. right. තව ටිකක් කෙලින් අදින්නම් ඕක. right. හරි. ඔන්න එතකොට මහා කෝණයක් තියෙනවා. එතකොට මෙයා මහා කෝණී ත්‍රිකෝණයක්. right. A B C. එතකොට simple A, simple B, simple C. right. ඔන්න මම ලම්බකයක් නිර්මාණය කරනවා. හරි. right. ඔන්න මෙතන අංශක අණුව. right. එතකොට මෙතනින් ඔන්න මම දැන් විභේදනය කරන්නයි යන්නේ. simple C sin B. right. simple C sin B. right. එතකොට right මේ බලන්නකෝ. B කියලා කියන්නේ මෙන්න මේ කෝණයට. මෙයා තමයි B කියලා කියන්නේ. එතකොට මෙන්න මෙයා එතකොට phi ඍණ B කියලා තමයි එන්නේ. phi ඍණ B කෝණය. එතකොට මම මේ ලම්බක උස h කියලා දැම්මොත් එහෙම h සමාන වෙන්නේ c sin phi ඍණ b ට. හරි. h සමාන වෙන්නේ c sin phi ඍණ b ට. ඒ වගේම h කියන එක නම් සමාන වෙනවා simple b sin c ට. එහෙනම් අපි දන්නවා simple c sin phi ඍණ b කියන්නේ sin b ම තමයි. එහෙනම් මෙතනින් මට c sin b සමානයි b sin c කියලා එනවා. එහෙනම් උතනින් sin b බෙදීම b සමානයි sin c බෙදීම c කියලා එනවා. හරි. ඊට පස්සේ එලෙසම මට මෙන්න මේ කලින් ප්‍රකාශන ටික ගන්න පුළුවන්. right. එලෙසම මට මෙන්න මේ කලින් ප්‍රකාශන ටික ගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න අපි මහා කෝණී ත්‍රිකෝණයකටත් මේක සාධනය කරා. මහා කෝණී ත්‍රිකෝණය. right. ඔන්න sin ප්‍රමේය අපි ත්‍රිකෝණ තුනකට සාධනය කරලා ඉවරයි. දැන් අපි යන් cos ප්‍රමේයට. cos ප්‍රමේය ඊළඟ මාතෘකාව. cos ප්‍රමේය. cos ප්‍රමේය. හරි. එතකොට cos ප්‍රමේය කියලා කියන්නේ ත්‍රිකෝණයකට ඕනෑම ත්‍රිකෝණයකට සත්‍ය වන ප්‍රමේයක්. sin ප්‍රමේය මෙන්ම cos ප්‍රමේයද ඕනෑම ත්‍රිකෝණයකට සත්‍ය ප්‍රමේයකි. sin ප්‍රමේය මෙන්ම cos ප්‍රමේයද
ඕනෑම ත්‍රිකෝණයකට සත්‍ය ප්‍රමේයකි. හරි? ඕනෑම ත්‍රිකෝණයකට සත්‍ය. එම නිසා cos ප්‍රමේය පහත ත්‍රිකෝණ සඳහා සත්‍ය බව සාධනය කළ යුතුය. සාධනය කළ යුතුය. හරි? රෝමන් එක තමයි සුළුකෝණී ත්‍රිකෝණ. සුළුකෝණී ත්‍රිකෝණය. රෝමන් දෙක තමයි ඍජුකෝණී ත්‍රිකෝණය. ඍජුකෝණී ත්‍රිකෝණය. රෝමන් 3 මහා කෝණී ත්‍රිකෝණය. right. හරි. බලන්න කොහොමද කරන්න කියලා. එතකොට දැන් ඔන්න මම cos ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා දීලා ඉන්න. ඔන්න ඕනෑම සාධාරණ ත්‍රිකෝණයක් තියෙනවා. හරි? කැමති ත්‍රිකෝණයක් ඔන්න ඔය විදිහට අඳ ගන්න. එතකොට මෙතන capital A, capital B, capital C කියලා ගන්නකො. එතකොට සම්මතාංකනේ මෙයා A, මෙයා B, මෙයා C. හරි? right. එතකොට මෙන්න මේකට තමයි cos ප්‍රමේය කියලා කියන්නේ. cos ප්‍රමේය. හොඳට අහගන්න. හරි? cos ප්‍රමේය. ඔයා ABC තුනෙන් කැමති අකුරක් තෝරගන්න. අපි simple A තෝරගත්තා කියන්නකෝ. එතකොට simple A ගේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුව B වර්ගය දන C වර්ගය ඍණ දෙවරක් BC මෙන්න මෙතන අකුරට අදාළ cos කෝණය cos A. හරි? simple A වර්ගය සමානයි B වර්ගය දන C වර්ගය ඍණ දෙකක් BC cos A. ඔය විදිහටම මට ගන්න පුළුවන් B වර්ගය සමානයි A වර්ගය දන C වර්ගය ඍණ දෙකක් AC cos B. ඔය විදිහටම C වර්ගය සමාන වෙනවා A වර්ගය දන B වර්ගය ඍණ දෙකක් AB cos C. හරි? right. දැන් ඔන්න ඔය cos ප්‍රමේය සාධනය කරන්නයි දැන් අපි යන්නේ. right. සාධනය රෝමන් එක කවුද? සුළුකෝණී ත්‍රිකෝණය. සුළුකෝණී ත්‍රිකෝණයක් සඳහා. හරි. හොඳට බලාගෙන ඉන්න. කොහොමද කරන්න කියලා. right. ඔන්න මම සුළුකෝණී ත්‍රිකෝණයක් ගන්නවා. කැමති විදිහකට ගන්න සුළුකෝණී ත්‍රිකෝණයක්. හරි? කැමති විදිහට ත්‍රිකෝණයක් අඳින්න. හරි. A B C මෙයා simple A simple B simple C. ඊට පස්සේ කලින් වගේම ලම්බකයක් ගන්න. right. ලම්බකයක් ගැහුවා. හරි. දැන් මට මෙන්න මේ කොටස ගන්න පුළුවන් මොකක් විදිහටද? ඒ කොටස ගන්න පුළුවන් B sin C විදිහට. sorry B cos C. කෝණයේ දෙසට නම් cos නේ. B cos C විදිහට ගන්න පුළුවන්. මෙන්න මේ උස එතකොට කෝණයෙන් ඉවතරනේ.
B sin C නේ. B sin C. right අපි මේක තව ටිකක් ලොකුවට අඳිමු ඕන. හරි බලන්න. මේ පාදේ සිම්පල් එක. එතකොට මෙයා සමාන වෙනවා B sin C ට මෙන්න මේ උස. හරි. මෙන්න මේ දිග සමාන වෙනවා P cos C ට. හරි. right. හරි. right දැන් යම් වැඩේට. හරි. මම මෙන්න මෙතන D කියලා දාන්නම්. හරි. capital D. දැන් මම ACD ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය යොදනවා. පයිතගරස් සම්බන්ධය. එතකොට මොකද වෙන්නේ? එතකොට සිම්පල් B වර්ගය සමාන වෙනවා මොකේටද? සිම්පල් B වර්ගය සමාන වෙනවා right. පොඩ්ඩක් මට පොඩි දෙයක් කියන්න අමතකුණා. right. ACD පයිතගරස් සම්බන්ධය යොදන්න කලින් පොඩ්ඩක් බලාගෙන ඉන්න. මේ බලන්න. එතකොට මේ යට එක්කෙනා B cos C වුණා නම් මෙන්න මේ දුර මොකද වෙන්නේ? මෙන්න මේ දුර. මේ දුර මොකද වෙන්නේ? ඒ දුර සමාන වෙනව නේද? අපි දන්නවනේ මේ පාදයේ සම්පූර්ණ දිග සිම්පල් A නේ. එහෙනම් ඒ දුර සමාන වෙනවා A ඍණ B cos C ට. A ඍණ B cos C. හරි? ඒ දුර සමාන වෙනවා එතකොට A ඍණ B cos C ට. right. සම්මතාංකණයෙන් ත්‍රිකෝණය ඇඳලා ලම්බකයක් ඇඳ කැමති විදිහකට ඊට පස්සේ ලම්බකයේ උසයි ඉතුරු දිගවලුයි ලකුණු කරගත්තා. හරි? right. දැන් මම පයිතගරස් සම්බන්ධය දාන්නේ ABD ත්‍රිකෝණයට. පයිතගරස් සම්බන්ධය. ABD ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය. හරි. ABD ත්‍රිකෝණය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. මේ පැත්තේ තියෙන ත්‍රිකෝණය. හරි. එයාට පයිතගරස් සම්බන්ධය දැම්මහම C වර්ගය සමාන වෙනවා කැපිටල් C වර්ගය නෙමෙයි සිම්පල් C වර්ගය. හරි. සිම්පල් C වර්ගය සමාන වෙනවා A ඍණ B cos කැපිටල් C ගේ වර්ගය ධන B sin කැපිටල් C ගේ වර්ගය. එහෙනම් මෙතනින් එනවා C වර්ගය සමානයි A වර්ගය ධන B වර්ගය cos වර්ගයේ C ඍණ 2ක් AB cos C ධන B වර්ගය sin වර්ගයේ C. right. එතකොට C වර්ගය සමානයි A වර්ගය ධන මෙන්න මේ දෙන්නවල B වර්ගයක් එළියට ගන්න පුළුවන්. එතකොට B වර්ගයක් එළියට ගත්තාම මෙතනින් එනවා sin වර්ග C ධන cos වර්ග C ඍණ 2ක් AB cos C. එතකොට මෙතනින් සිම්පල් C වර්ගයේ සමානයි කියලා එනවා සිම්පල් A වර්ගයේ ධන B වර්ගය ඍණ 2ක් AB cos capital C. හරි. cos capital C කියලා එනවා. එලෙසම මොකද වෙන්නේ? එලෙසම මට සිම්පල් A වර්ගය සමානයි B වර්ගය ධන C වර්ගය ඍණ 2ක් BC cos A කියලා ගන්නත් පුළුවන්. සිම්පල් B වර්ගය සමානයි A වර්ගය ධන C වර්ගය ඍණ 2ක් AC cos
B කියලා ගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි? right. ඊළඟට ඔන්න මම සාධනය කරන්න යන්නේ ඍජු කෝණීය ත්‍රිකෝණයකට. රෝමන් 2 ඍජු කෝණීය ත්‍රිකෝණයක් සඳහා. ඍජු කෝණීය ත්‍රිකෝණයක් සඳහා. හරි. අපි ඍජු කෝණීය ත්‍රිකෝණයක් ඇඳගමු. හරි. බලන්න. ඔන්න ඍජු කෝණීය ත්‍රිකෝණයක් අඳමු. හරි. ඍජු කෝණීය ත්‍රිකෝණය. එතන අංශක 90. සම්මත අංකණයෙන් A B C simple A simple B simple C. හරි. දැන් මොකද කරන්නේ? හරි. බලන්න. දැන් මෙතන ඍජු කෝණීය ත්‍රිකෝණයට මම පයිතගරස් සම්බන්ධය දාන්නයි යන්නේ. ඍජු කෝණීය ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය දාන්නයි යන්නේ. හරි. එතකොට පයිතගරස් සම්බන්ධයෙන් මට එනවා සිම්පල් B වර්ගය සමානයි A වර්ගය ධන C වර්ගය කියලා. A වර්ගය ධන C වර්ගය කියලා එනවා. හරි. එතකොට right. මට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මම B වර්ගය සමානයි A වර්ගය ධන C වර්ගය ඍණ බිඳුව කියලා ගන්නවා. ඍණ බිඳුව කියලා ගන්නවා. බිඳුවක් අඩු වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. එහෙනම් සිම්පල් B වර්ගය සමාන වෙනවා A වර්ගය ධන C වර්ගය ඍණ දෙකක් AC cos බිඳුව කියලා ගත්තොත් හරිනේ. sorry cos 90 කියලා ගත්තොත් හරිනේ. හරි. AC cos 90 කියලා ගන්නවා. cos 90 කියන්නේ බිඳුවයි දෙවරක් AC වතාව බිඳුව කියන්නේ බිඳුවයි. එහෙනම් මෙතනින් එනවා දෙවරක් AC cos 90 කියලා. එහෙනම් අපි දන්නවා සිම්පල් B වර්ගයේ සමානයි A වර්ගයේ ධන C වර්ගයේ ඍණ දෙකක් AC cos 90 කියන්නේ cos capital B. එලෙසම මොකද වෙන්නේ? එලෙසම මෙන්න මේ ප්‍රකාශන දෙකක් ගන්න පුළුවන්. හරි? එලෙසම මෙන්න මේ ප්‍රකාශන දෙකක් ගන්න පුළුවන්. හරි? right. දැන් අපි යන් මහා කෝණී ත්‍රිකෝණයකට මෙන්න මේ cos ප්‍රමේය සාධනය කරන්න. රෝමන් 3 මහා කෝණී ත්‍රිකෝණයක් සඳහා. හරි. මේ මහා කෝණී ත්‍රිකෝණයක් අඳිමු ඉස්සරවම. ඔන්න මහා කෝණී ත්‍රිකෝණය. හරි. right. ඔන්න මම මහා කෝණී ත්‍රිකෝණයක් ඇඳා. right. ලම්බක ඇඳිමු. කලින් වගේම. මෙතන අංශක 90යි A B C D. හරි. සම්මත අංකණයෙන් සිම්පල් A සිම්පල් B සිම්පල් C. හරි. ඔයාලට පැහැදිලි මෙන්න මේ දුර සමාන වෙනවා C cos phi ඍණ B ට.
අපි දන්නවනේ මේ කෝණේ ෆයි ඍණ b නේ. එහෙනම් c cos ෆයි ඍණ b කියලා එනවා. අන්න ඒ දුර. මෙන්න මේ දුර එනවා c sin ෆයි ඍණ b. එහෙනම් මෙතනින් එනවා c sin b. මෙතනින් එනවා ඍණ c cos b. right. p ටික ලකුණු කරමු. right. හරි. එතකොට මොකද වෙන්නේ? දැන් මම ADC ත්‍රිකෝණයට තමයි පයිතගරස් සම්බන්ධය දාන්නේ. හරි. මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය යෙදුවාම ඔයගොල්ලන්ට පැහැදිලි සිම්පල් b වර්ගය සමාන වෙනවා ADC ත්‍රිකෝණයට දාන්න. එහෙනම් සිම්පල් b වර්ගය සමාන වෙනවා c sin b ගේ වර්ගය සිම්පල් c sin b ගේ වර්ගය ධන a ඍණ c cos b ගේ පූර්ණ වර්ගයට. හරි. a ඍණ c cos b. ඇයි ඒ? මෙන්න මේ සම්පූර්ණ දුර. මේ සම්පූර්ණ දුර එන්නේ a ට ඍණ c cos b එකක් එකතු වුණාමනේ. ඒ කියන්නේ a ඍණ cos b. right. මේ සම්පූර්ණ දුර. right. එතකොට ඔන්න b වර්ගය සමානයි මෙතනින් එනවා c වර්ගය sin වර්ග b ධන a වර්ග ධන c වර්ග cos වර්ග b ඍණ 2kc cos capital B. එහෙනම් මෙතනින් එනවා b වර්ග සමානයි a වර්ග ධන c වර්ගයක් එළියට ගත්තාම sin වර්ග b ධන cos වර්ග b ඍණ 2kc cos b කියලා එනවා. එහෙනම් මෙතනින් b වර්ග සමානයි a වර්ග ධන c වර්ග ඍණ 2kc cos b කියලා එනවා. එලෙසම මොකද වෙන්නේ? ඉතුරු දෙකත් ගන්න පුළුවන්. right. එලෙසම ඉතුරු දෙකත් ගන්න පුළුවන්. එකක් පෙන්නුවම ඇති. ඊට පස්සේ ඉතුරු දෙක එලෙසම කියලා ලියලා දැම්මනම් හරි. right. එතකොට ඔන්න අපි cos ප්‍රමේය කියන එකත් ත්‍රිකෝණ තුනටම සාධනය කරලා දැම්මා. ත්‍රිකෝණ තුනටම සාධනය කරා කියලා කියන්නේ මොකද? සම්පූර්ණ ඕනෑම ත්‍රිකෝණයකට මේ cos ප්‍රමේය සත්‍යයි වෙනවා කියන එක. හරි. එතකොට අපි අදට මෙන්න මේ තියරි පාර්ට් එක මෙතනින් නවත්තමු. හරි. මේ තියරි පාර්ට් එකෙන් පස්සේ මේකේ ගණන් හැදුවට පස්සේ මුළු සම්පූර්ණ ත්‍රිකෝණමිතියම ඉවර වුණා වෙනවා. හරි. එහෙනම් අපි අදට නවත්තමු. right.